තියෙන්නේ කියලා. ටක් ගාලා එන්න. මේ නගින දරම ඔයාලට පේනවා ඇති ෆුට් බෝඩ් එක සම්පූර්ණ අපි කුමු ක්ලීන් තමයි මේ විදිහට ෆිනිෂ් කරලා තියෙන්නේ. එන්න ඇතුළට ටක් ගාලා. මේක ලොකු අලුත් දෙයක් නෙමෙයි. හැබැයි ඔයාලට පේනවා ඇති අපේ ප්‍රධානම අරමුණ උනේ මේ VIP හුඩ් එකේ යන මගීන්ට ඇස් වලට කිසිම ලෙසකවත් බාධාවක් වෙන්න බෑ. ඒක නිසා අපි කොහේවත් කිසිම තැනක නියෝන් ලයිට්ස් පාවිච්චි කළා. මොකද නියෝන් ලයිට්ස් එකෙන් වැඩි වුණාම තමයි ඇතුලේ ඇති ලස්සන වුණාට ඇස් වලට මාර අමාරුයි. ඉතින් මේ ලයිට් එක දවල්ට දැම්මත් රැට දැම්මත් ඕෆ් කරලා තිබ්බත් මේ හුඩ් එක ලස්සන සහ කිසිම ලෙසක මගියට කරදරයක් නැති වෙන විදිහට තමයි මේ විදිහට අපි ෆිනිෂ් කරේ. එන්න පිටිපස්සට ටක් ගාලා එන්න. ඉතින් මේ සීට්ස් ගත්තත් හරිම කම්ෆර්ටබල් විදිහට තමයි අපි හදලා තියෙන්නේ. ඒ කියන්නේ ලේලන් බස් එකක් ඇතුලේ කරන්න පුළුවන් උපරිම මොඩිෆිකේෂන් එක. මීට වැඩි කම්ෆර්ටබල් ජපනීස් චයිනීස් බසස් තියෙනවා. ඒක නෙමෙයි මම මේ කියන්නේ. ඉන්දියන් බස් එකක් ඇතුලේ කරන්න පුළුවන් උපරිමය අපි මේක ඇතුලේ අපේ කොල්ලෝ ටික කරලා තියෙනවා. ඉතින් හරිම පහසුවට මේ විදිහට යන්න පුළුවන්. ඉතින් නැගිටලා යන පිටිපස්සට ටක් ගාලා එන්න. යන මගින්ට ෆෝන් එක charge කරගන්න ඒ වගේ අවශ්‍යතාවයන් වලට අපි charge ports උත් දීලා තියෙනවා. ඒවත් කෙලින්ම USB type C, USB 3.0 වගේ ports directlyම use කරන්න පුළුවන් විදිහට අපි seats වලටම plug කරලා තියෙනවා. ඉතින් අනිත් එක පිටිපස්සට ආවම පස්සේ කට්ටියට නිකන් සීට් වල ඉඳලා ඇති වගේ නම් පොඩ්ඩක් නිකන් සෝෆා එක්ස්පීරියන්ස් එකක් ගන්න ඕන නම් පිටිපස්සෙත් හොඳම ක්වොලිටි එකේ සැපම සැප සෝෆා එකක් මේ විදිහට අපි දාලා තිනවා. ඉන්න මාත් එක්ක ඇවිල්ලා බලන්න. ඉතින් මේ තියෙන්නේ සෝෆා එක මං හිතන්නේ ලංකාවේ කිසිම බස් එකක මේ සෝෆා එකේ තියෙන සැප නැහැ. මොකද මං ඒක වගකීමෙන් තමයි කියන්නේ. මේ සෝෆා එකට අපි සම්පූර්ණම ලක්ෂරි හොටෙල්ස් වලට වගේ දාන සෝෆාස් වලට හදන මැටීරියල්ස් වලින් තමයි අපි ඉම්පෝර්ටඩ් මැටීරියල්ස් වලින් තමයි මේක සම්පූර්ණ මේ සෝෆා එක හැදුවේ. ඉතින් මේ ස්ටූල් මේ හැමදේම ටේක් කලියෙන් අපි ෆිනිෂ් කරලා තියෙනවා. ඉතින් මේකේ ඉන්ඩෝ සවුන්ඩ් සිස්ටම් එක ගත්තොත් ඔයාලට පේනවා ඇති ඔරිජිනල්ම JBL සවුන්ඩ් සිස්ටම්ස් ඉන්ෆිනිටි ස්පීකර්ස් මේ හුඩ් එකෙත් අපි මේ වගේ ඔරිජිනල් ස්පීකර්ස් දාලා තියෙනවා. ඉතින් කෙනෙක් මයෙන් අහන්න පුළුවන් ඕ ඉතින් ඔරිජිනල් ගාලා කිව්වට දැම්මන් පස්සේ කන් ඉන්න බෑ මේ බස් වල ගියාම හරි අමාරු යනම්මනම් කියලා. ඒකට තමයි මේ විසඳුම අපි ගෙනාවේ. මේකේ සවුන්ඩ්ස් කරන කෙනත් එක්ක අපි කතා කරලා අපිට ඕනේ මේ බස් එක යන මගීන්ට ශබ්දයේ කරදරයක් නොවෙන්න බස් එක පුරාවටම එකම ප්‍රමාණයකින් ශබ්දයේ ලස්සනට පැතිරිලා බැලන්ස් එකෙන් ඇහෙන්න තමයි මේ විදිහට අපි කරලා තියෙන්නේ. ඉතින් අර සමහර කට්ටිය කියනනේ මේ ඉස්සරහට සද්ද වුණාම පිටිපස්සේ කන් පැලෙන්න වදිනවා කියලා. මේක එහෙම වෙනවද කියලා ගිහිල්ලාම තමයි බලන්න ඕනේ. ඉතින් මම දැක්ක මේ බස් එකේ වීඩියෝස් අපි ඉස්සර දානකොට කට්ටිය කියනවා කොච්චර හැදුවත් රස්නේනේ අනම්මනම් කියලා. ඉතින් ඒකටත් අපි විසඳුමක් ගෙනහැල්ලා තිනවා. ඇවිල්ලා උඩ බලන්න. මේ යන හැමෝටම ෆෑන්ස් අපි ෆික්ස් කරලා තියෙනවා. මෙතන සෝෆා එකේ ඉන්න අයට වටේට දෙපැත්තේ සීට්ස් වලට ඔක්කොටම අපි ෆෑන්ස් උත් ෆික්ස් කරලා තියෙනවා. ෆෑන්ස් වලින් නතර වුණේ ලේලන් බස් එකක් AC කරන එක ප්‍රායෝගික නැති නිසා. ඉතින් ඔයාලා දැක්කනේ attractive princess අලුත් එක මොන වගේද කියලා. ඉතින් මේ ඇවිල්ලා ෆුල් වීඩියෝ එක නෙමෙයි. මීට වැඩිය තව හොඳ ඔෆිෂියල් ලොන්ච් එකක් මේකට අපි කරනවා. හැබැයි අපිට ලොකු බලපෑමක් තියෙනවා දෙන්නේ නැද්ද එළියට දාන්න නැද්ද කියලා. ඉතින් ඒ පීඩනේ ඉවස ගන්න බැරි හින්දා තමයි ඔයාලට මේ පුංචි වීඩියෝ එක අපි එළියට දාන්න හිතුවේ. ඉතින් මේ නිර්මාණය පිටිපස්සේ ලොකු නිර්මාණකරුවන් ගොඩක් ඉන්නවා. ඉතින් එයාලා කවුද? ඒ විස්තර ඔක්කොම අපි ඔෆිෂියල් ලොන්ච් එකත් එක්ක එළියට දාන්නම්. ඉතින් එතකන් මේ වීඩියෝ එක බලලා බස් එක මොන වගේද කියලා පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න යන්න. ජය වේවා.